ඔන්නේ කොමත් එක කාලෙක කමරාල කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි ජීවත් වුණා. මෙයාලා ජීවත් වෙන ගමට මාස කීපයක ඉඳන් ඉඩෝරයක් ඇවිල්ලායි තිබුණේ. අප්පි මේ ඉඩෝරේ කවද ඉවර වෙයිද මන්ද? කුඹුරු යායත් වතුර නැතුව පාළු වෙලා ගිහිල්ලා. කමරාල මේ විනිවැදකට ටික බීලා හිටියන. අප්පි හාමිනේ මේ තුනට ඇවිලිල්ල නම් පුදුමාකාර වදයක් දෙන්නේ. මං ඔහෙට කිව්ව අපේ වෙද මහත්තයා ගාවට ගිහින් මොකක් හරි සාත්තුවක් කරගන්න කියලා. කොයි ඉතින් ඔහෙ අහන එකක් කිය. මේවා මේ වයසට එන ලෙඩ හාමිනේ. මේවා හොඳ කරන්න බෑ කියලා. අන්සිරේ ලොකු හාමුදුරුවෝ කිව්වා හිට මතක නැද්ද? මම නම් මේ හේන වැඩ කරලා වයසට යනවා. හාමිනේත් ඉතින් කුස්සියට වයසට යනවා. අපිටත් අත්තු දව්වට කවුරු හරි හිටියන නේද හාමිනේ? අපිට කොහෙද කමරාල වට කාසිපන? හාමිනේ එත අපි පන්සල් ගිහින් ලොකු හාමුදුරුවෝ තම්බෙලා බෝධි පූජාවකුත් තියලෙමු. මේ ඉඩෝර ඉවරයක් වෙන්නයි කියලා. ඒක නම් හොඳ අදහසක් ගමරාල. අපි කට්ටට ජාලවත් හම්බෙලා දෙයයන්ට කන්නලව්වකුත් කරමු. මේ ඉඩෝර ඉවරයක් වෙන්නයි කියලා. ඒක හොඳයි හාමිනේ. ඉතින් පහුවෙන්දම ගමරාලයි ගමහාමිනේ පන්සල් යන්න ලෑස්ති වුණා. මේ ඉඩෝරට මල් ගසුත් වේරිලා ගිහිල්ලා හාමිනේ. හාමිනේ ලෑස්තිද යන්න? යමු. සුවපත් වේවා තෙරුවන් සරණයි ගමරාල. මොකෝ මේ හදිසියෙම? අවසරයි අපේ හාමුදුරුවනේ. අපි දෙන්න මේ බෝධි පූජාවක් තියන්න කියලා. මේ ඉඩෝරට ගහකොළ මැලවිලා ගිහිල්ලානේ. බෝධි පූජාවක් තියලා වැස්සවල අහක දෙයියන්න පින් දෙන්න කියලා අපි දෙන්නයි කල්පනාව අපේ හාමුදුරුවනේ. හොඳයි ගමරාල. එහෙනම් දෙන්නද මහල්ලෝ බෝධීන් වහන්සේ දිහාට යන්නකෝ. මාත් එන්නම් ටිකක් පහුවෙලා. කමරාල කට්ටඩි රාලත් හම්බෙලා සාන්තියක් කරගෙනම යමු නේද? හොඳයි හාමිනේ. ඕම් හදපලාගෙන මුවිත පෑ කරගෙන මහ පොළව පුරවාගෙන මේ ගැත්තන්ගේ හඬ ලකුසල කාබලා මේ ඉඩෝරේ අහවර කර දෙනසේක්වා ආවදායි බූයිවා. ගමරාල ඕම් එන මගේ වැඩි හවරයි. මේ බයිර ගුරුපියරයි මහකලේ තියෙන කල්ගුවාවෙන් ගින් තියනොන්ද තුම්මරුවක් කැන්ඩ කලින් ගින් තියන්ඩෝරි. එතකොට ගමරාලගේ හිතේ තියෙන හැමදේ මිස්ටරි. අර මහ ගණවනාන්තරයේ තියෙන ගල් ගුහාව? නැතුව ඉතින් ඕම් ගමරාල බයයි කියලා ලං කියන්න එපා. මම යකාඩව බය නැති මිනිහෙක් කට්ටඩි රාල. හාමිනේ මේක අර ගල් ගුහාවෙන් ගිහින් තියන්න ඕනේද? නැතුව කට්ටඩි රාලා කිව්වෝ හෙට මතක නැද්ද වාහේ? අපේ ඒක මහ ගණවනාන්තරයක් නේ අපේ හාමිනේ. ඇයි ඔහෙ පණ්ඩිතියා වගේ කිව්වේ බය නෑ කියලා? ඕයේ නම් දෙන්නකෝ ගිහින් තියන්න. ගමරාල අකමැත්තෙන්වත් ගමන යන්න පිටත් වුණා. කැලේට යන අතරමඟදීම ආස කළු කරලා වහින්න පටන් ගත්තා. වැස්සවල ආක දෙයියෝ අපේ මූණ බැලුවා එහෙනම්. මේ බයිරව රූපෙත්තර ගුහාවෙන් ගිහින් තිබ්බනම් අපිට හොඳ කලඩසාවක් යයි. ගමරාල මහ වැස්සෙම ගල් ගුහාව හොයාගෙන කැලේ ඇතුළටම ගියා. ටික කැලේ ඇතුළට යනකොට ගමරාලගේ හිතත් ටිකක් ගැස්සෙන්න පටන් ගත්තා. මේ ගණ කැලෑවේ මොක්කු ඉන්නවත් දන්නෙත් නෑ. වැස්සත් හරි කූඩැල්ලු විමානේ. ගමරාලේ හිත ටිකක් හයිය කරගත්තොත් හොඳ. ගමරාල කොහොමාරි අන්තිමට ගුහාව ගාවට ආවා. අන්තිමට එහෙනම් ගුහාව ගාවටත් ආවා. ඕන් එහෙනම් කට්ටඩි රාලේ මගේ වැඩෙත් අහවරයි. මේ මහවැස්ස ඉවර වෙනකන් ගල් ගුහාව ඇතුලේ පොඩ්ඩක් එළවෙලා ඉඳලා යන්න ඕනේ. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට ගමරාලට ඉබේම නිින්ද ගියා. අප්පොච්චෝ මේ මොකාද මේ? අනේ මට කරදරයක් නම් කරන්න එපා. කාලෙකට පස්සේ මනුස්සයෙක් මගේ වාස භවනට ආවේ. කිසි බයක් එකක් නැතුව මගේ වාස භවනට ඇහිල්ලා ඉන්න තරම් තමුන් කවුද කියනවා හොඳා. මම ගවනාලා ආයිබෝන්ඩ මම මේ බහිරව රූප තියලා යන්න කියලා යාවේ. මෝට ගමරාලියෝ යකාගේ වාස භවනට එනකොට ඔය මැටි පිල්ලිම අරන් එනවාද? හොඳ කුකුල් නාම්බෙක් නෙමෙයි අරන් එන්න ඕනේ. නේ තරහ අවසරයක් යුතුමානනේ. මට ඒක මතක්ුනේ නෑනේ. මම දැන් ගිහිල්ලා ආයෙ එනකොට හොඳ කුකුල් නාම්බෙක් අරන් එන්න. යන්න කොහෙ යන්නද බොල? ඔය දන්නවද මං කවුද කියලා? මම තමයි වැඩ කරන යකා. මට අපේ රජ්ජුරුවන්ගෙන් වරමක් ලැබිලායි තියෙන්නේ. ඒ මොකද්ද හැබැයිටම?